හැමෝම කියනවානේ ප්‍රභාකරන් ප්‍රමුඛ LTT සංවිධානය තමයි දේශද්‍රෝහියෝ ත්‍රස්තවාදීන් කියලා. ඇත්තටම ඔවුන් රටේ කොටසක් ඉල්ලලා ප්‍රාන්තයක් විදිහට තමන්ගේ ජාතීන් වෙනුවෙන් මේ දේ කරන්න ඕනේ, තමන්ගේ ජාතීන් වෙනුවෙන් හඬ නගන්න අයිතීන් වෙනුවෙන් ඉල්ලීමක් කරා මිසක් LTT සංවිධානයවත් ප්‍රභාකරන්වත් ලංකාව වෙන් කරලා තමිල්නාඩුවට දෙන්න ඕනේ, ලංකාවෙන් කොටස තමිල්නාඩුවට ඉන්දියාවට දෙන්න ඕනි කියලා නැහැ කිසිම තැනක. මේ රට ඇතුලේ ප්‍රාන්තයක් විදිහට ගොඩනගන්නයි ඔවුන් හැදුවේ. ඔවුන්ගේ ඉල්ලීම් ජාතීන් වෙනුවෙන් හඬ නැගුවා මිසක් ඔවුන් කවදාවත් මේ රට වෙන් කරලා මේ කොටස තමිල්නාඩුවට දෙන්න ඕනි කියලා නැහැ. මෙච්චර පහත් විදිහේ දෙයක් අර්ජුනා කිව්වා කියන්නේ ඇත්තටම ඔහු ත්‍රස්තවාදියෙක්, ඔහු දේශපාලුවෙක්, ඔහු දේශද්‍රෝහියෙක්. ඒ වගේම මෙච්චර දෙයක් කතා කරද්දි පාර්ලිමේන්තු සභිකයන් නිශ්ශබ්දව හිටියා කියන්නේ ඒ නිශ්ශබ්දව සිටිය සෑම සභිකයෙක්ම ත්‍රස්තවාදියෙක්.